හරි මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ කොහොමද software එකක් ඉන්ටර්නෙට් ඇක්සස් කරන එක නවත්තන්නේ කියලා. ඒක ඉතාම සරල ක්‍රියාවලියක්. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ යන්න search bar එකට ගිහිල්ලා search කරන්න Windows Defender කියලා. මේ විදිහට Windows Defender icon එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක open කරගන්න. මේක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මේක check කරගන්න අපිට මොකක් හරි software එකක් ඕනේනේ. ඒකට මම මේ Google Chrome කියන software එක පාවිච්චි කරනවා. දැන් මේක මම වැඩ කරන හැටි පෙන්නන්නම්. නිකන් ඕපන් කරලා මම වෙබ් ලින්ක් එකකට යනවා. දැක්කනේ facebook.com කියන එකට මම ආවා. කිසි ප්‍රශ්නයක් නැතුව ඒක ලෝඩ් වුණා. මම දැන් මෙන්න මේක ඉන්ටර්නෙට් ඇක්සස් කරන එක නවත්තන්නයි හදන්නේ. මේ ආපු වින්ඩෝ එකේ මෙතන තියෙනවා inbound rule සහ outbound rule කියලා කොටස් දෙකක්. මේ inbound rule කියන එකෙන් අදහස් කරන්නේ අපේ ඕනෙම software එකක් ඉන්ටර්නෙට් එකෙන් ඇක්සස් එක ඉල්ලනවා නම්. outbound rule කියලා කියන්නේ අපේ software එක විසින් ඉන්ටර්නෙට් එක වෙත access එකක් ගන්න හදනවා. අපිට පුළුවන් මුලින්ම inbound එකට rule එකක් දාන්න. add මෙතන new rule කියන තැන click කරන්න. මේ program කියලා තියෙනවනේ. program කියන එකේ අදහස තමයි මොකක් හරි software එකක් කියන අදහස තමයි මෙතනින් එන්නේ. මේක select කරලා next කරන්න. ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ අපේ software එක තියෙන තැන. දැන් software එක තියෙන තැන දැනගන්න නම් අපිට පුළුවන් මෙතන right click කරලා open file location කියන එකට යන්න. open file location කියන එකට ගියාට පස්සේ මෙන්න මේ උඩ click කරාම අපිට පෙන්නනවා C එක ඇතුලේ program file වල තියෙනවලු Google කියලා folder එකක්. ඒක ඇතුලේ තියෙනවලු Chrome කියලා folder එකක්. ඒක ඇතුලේ තියෙනවලු application කියලා folder එකක්. ඒ folder එක ඇතුලේ තමයි දැන් අපි ඉන්නේ කියලා මෙතන පෙන්නන්නේ. එහෙනම් මේක තමයි අපේ path එක. අපිට මෙතනින්ම path එක copy කරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ගිහිල්ලා මේ කියන විදිහට යන්න this PC කියන එකට යන්න. this PC කියන එක යටතේ තියෙනවනේ C එක. එහෙනම් C එකේ program file වල අර කිව්ව විදිහට Google කියලා folder එකක් තියෙනවා. ඒක ඇතුලේ Chrome කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ application කියලා එකක් තියෙනවා. මෙන්න අපි මේ file path එකට ආවා. එතකොට ඒකේ අපිට අවශ්‍ය කරන software එක තමයි Google Chrome කියලා කියන්නේ. හරි. මේක මේ විදිහට select කළා මේක open කරනවා. එතකොට මේ path එක මෙන්න මේ හරියට වැටෙනවා. මේක කොපි කරලා තියාගන්නවා මට පස්සේ වෙලාවක ඕනි වෙනවා. ඒ නිසා ඒක කොපි කරලා තියාගෙන next කරන්න. next කරලා මෙතනින් block connection කියන එක දෙන්න. ඊට පස්සේ next මේ අපේ මෙතන අපෙන් අහන්නේ මේ ඉන්ටර්නෙට් වර්ග ගැන. ඒ කියන්නේ අපි ඔය private public කියලා එහෙම එක එක ඒවා තියෙනවනේ. ඒ ඔක්කොටම ටික් එක දාලා තියලා next කරන්න. මේකට මොකක් හරි සුදුසු නමක් දෙන්න. මම A කියලා දෙනවා. finish කරා. දැන් අපේ inbound rule එක හරි. දැන් outbound rule එක ගියා add role program next අර copy කරගත්ත path එක මේ හැරියට දෙන්න. ඊට පස්සේ next block connection next මේකටත් සුදුසු නමක් දෙනවා. හරි මම ඔන්න දැන් inbound සහ outbound rule add කරලා තියෙනවා. දැන් බලමු ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද කියලා Chrome එකෙන්. ඔයාලට පේනවා යන්න බෑ කියලා කියනවා නේද? මම මේක මෙහෙම තියාගෙන මේ අපි දාපු rules ටික අයින් කරනවා. දැන් ඔයාලා අයින් කරන්න ඕනේ නැහැ. ඔයාලට අවශ්‍ය කරන්නේ block කරන එක නම් මේ ටික කරාම හරි. ඒක block වෙනවා. දැන් මම මේක unblock කරන හැටි පෙන්නන්නේ. මේ අපි දාපු rule එක select කරා. ඒක delete කරා. මෙතනත් inbound එකත් select කරා. ඒකත් delete කරා. දැන් ඔන්න මේක refresh කරමු අපි. දැක්කනේ? ආයේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්කම ලැබුණා. මේ විදිහට ඔයාලට හැකියාව තියෙනවා ඕනෙම software එකකට ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න තියෙන හැකියාව ඇති නැති කරලා දාන්න. ඔයාලට වෙන්න පුළුවන් එක ගැටලුකාරී අවස්ථාවක් මම මතක් කරලා දෙන්නම්. ඒක තමයි ඔයාලගේ කිසියම් අදාළ කරන software එක desktop එකේ නැහැ පේන්නේ. එහෙනම් ඔයාලා මොකද්ද කරන්නේ? මේ search bar එකට ගිහිල්ලා ඒ අදාළ කරන software එක search කරනව නේද? මම මොකක් හරි මේ විදිහට Microsoft Edge කියන software එක ඔන්න search කරලා ගත්තා. මට ඕනේ දැන් මෙයාව නවත්තන්න. මෙතන right click කරලා open file location කියන එක මම දෙනවා. එහෙම දුන්නේ ගමන් දැන් මෙතනදී එන්නේ අදාළ කරන හරි file location එකට නෙමෙයි. දැන් මෙතන බලන්නකෝ මෙතන softwares ගොඩාක් පෙන්නනවා. මේක හරි තැන නෙමෙයි. එහෙනම් මෙතෙට ආවට පස්සේ ආයේ මෙතන ඉඳන් right click කරලා open file location කියන තැනට දෙනවා.
ඊට පස්සේ අපි කෙලින්ම ඩිරෙක්ට් කරනවා මේ විදිහට C එක ඇතුලේ ඉන්ස්ටෝල් වෙලා තියෙන තැනකට. මේක තමයි හරිම එක. ඕනම software එකක් මේ ගොඩක් වෙලාවට අපි වෙනස් කරේ නැත්තම් C එකට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. C එකේ ප්‍රෝග්‍රෑම් ෆයිල් වල කොහේ හරි තැනකට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. එතකොට මේ විදිහට හරිම ෆයිල් ලොකේෂන් එක අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම තව දෙයක් තියෙනවා ඔයාලා දැනගන්න ඕනේ. ඔයාලා software එකක් install කරනදී ඒකත් එක්ක තව උප softwares install වෙන්න පුළුවන්. මම ඒක පෙන්නන්නම්. උදාහරණයක් විදිහට මම මේ පෙන්නන්නේ software එකකට තව උප softwares install වෙලා තියෙන හැටි වලට උදාහරණයක් විතරයි. ඔයාලා කෙලින්ම මෙතන search bar එකට ගිහිල්ලා add or remove කියන එක type කරාම ඔයාලට මෙතන පෙන්නනවා මේ වගේ දෙයක්. ඒක click කරන්න. එතකොට අපිට පෙන්නනවා අපේ කම්පියුටරේට අපි ඉන්ස්ටෝල් කරලා තියෙන softwares ටික මොනවද කියලා. දැන් මෙතන මම උදාහරණයක් ගන්න මේ Adobe කියන සමාගම ගන්න. මෙතනදී අපි Adobe Photoshop ඉන්ස්ටෝල් කරද්දී මේ Adobe Creative Cloud, Adobe Genuine Service මේ වගේ තවත් service ඉන්ස්ටෝල් වෙනවා. ඒ කියන්නේ උප softwares ඉන්ස්ටෝල් වෙනවා. එතකොට අන්න ඒ වගේ අපිට කිසියම් වූ software එකක් block කරන්න ඕනේ නම් ඒ software එක විතරක් block කරලා හරියන්නේ නැහැ. අර උප softwares පවා block කරන්න වෙනවා. එතකොට තමයි ඒ අදාළ කරන system එකම internet එක access කරන එක නතර කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමට වැදගත් දෙයක් ලැබෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like කරන්න. වැදගත් වෙයි කියලා හිතන අයත් එක්ක share කරගන්න අමතක කරන්න එපා.